ලැබුවා සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සපිරුණු සුබම සුබ අලුතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඒ වගේම ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම මම කතා කරන්නේ 2028 ලෝක චෙප්පෙස්සෑමේ ලංකාවෙන් 30 දෙනෙක් අතර තේරීපත් නන්දනවන් ප්‍රතිලක මම කතා කරන්නේ දුබයි රාජ්‍යයේ සිට මම ඊයේ දිනේදී ලංකා ලෝක චෙප්පෙස්සෑම එකේ 18 වෙනි එක්සෑම් පැට්ටිකලදීම ඩුබයි මෝල් එකේ ලෝකයේ ලොකුම හොටෙලයක් වෙන ඩුබයි මෝල් එකේ මැඩීනා හොටෙල් එකට ගියා. ගිය අතර පැට්ටිකලා දෙනවා ලංකාවේ කොල්ල දෙන්නෙක් හම්බ වුණා. ඒ කොල්ල දෙන්න වැඩ ගන්න මෑන් පවර් කම්පැනි එකේ පැමිණිලා. අංක එක තමයි ඩුබයි රාජ්‍යයට හෝ වේවා කොයිම රටකට යනවා නම් මෑන් පවර් යටතේ වැඩ කරන්න එපා. තවත් කම්පැනියක් යටතේ වැඩ කරන්න එපා. මොකද පඩියක් වශයෙන් ලැබෙන්නේ දිරාම් 1200ක් 1200ක් 1500ක් වගේ. ඒක ලංකාව මුදලින් ගත්තොත් 1.10ක් 1.20ක් වගේ. ඒ වගේම තමයි ඩුබයි රාජ්‍යයට වෙනත් විදේශගත වෙන ඕනම චෙප් කෙනෙක් කියලා විදේශගත වෙන කෙනෙක් නම් ඔබ මේ වීඩියෝ එක බලනවා නම් තාම ලංකාවේ ඉන්නවා නම් මේ වීඩියෝ එක බලනවා ඔබට වැදගත් වේවි. මොකද හේතුව විදේශගත වෙනවා නම් චෙප් කෙනෙක් වශයෙන් දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. එක තමයි කටින් බෝඩ් යූස් කරලා වෙජිටබල් කපන මොන බෝඩ් එකේද මීට් අයිටම් කපන්න මොකේද බීෆ් පෝක් චිකන් ලෑම් චොප් පෝක් චොප් ආදී කපන්න මොන බෝඩ් වලද කියලා අංක දැනගන්න යුතුයි. අංක 1 අංක 2 තමයි වෙජිටබල් වල ඉංග්‍රීසි නම් දැනගත යුතුයි. අංක 3 තමයි මේ අනිවාර්යෙන් හයිජීන් දැනගත යුතුයි. මොකද ලංකාවේ හයිජීන් පැත්ත ප්‍රමෝට් වුණාට විදේශ රටවල ඕනම රටක හයිජීන්ලා දෙන්නේ 3 දෙනෙක් අනිවාර්යෙන් ඉන්නවා. එතකොට ඒ දෙන්න 3 දෙනාගේ අනිවාර්යෙන් ඔය කට්ටියගේ වැඩ කරන විදිය බලනවා, පිළිවෙල බලනවා, පිරිසුදුකම් බලනවා. අනික රාහුල් කොණ්ඩේ කොහොමද යන්නේ මේ විදියට ඒ කරුණු බලනවා. ඒ වගේම තමයි මේ මෑතකදී මට හම්බ වුණ සතුවා එම්බසි ළඟ මෑතක මගේ යාළුවෙක් ගිය පොඩි වැඩකට මම ගියා. එතකොට දැක්කා ලංකාවෙන් බොහෝ පිරිසක් ඇවිල්ලා බොහෝ කියන්නේ 4-5 දෙනෙක් විතර වීසා නැතුව ඉන්නවා. ඒ කට්ටිය ඩුබයි රාජ්‍යයට ආවේ කොහොමද කියලා අධ්‍යක්ෂ සත්තා එම රාජ්‍යයට ආවේ කොහොමද කියලා අහනකොට මේ දිරම් ලක්ෂ 6-7 වියදම් කරලා තමයි UAE වලට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අද වෙනකොටත් වීසා නැහැ, කණ්ඩක් නැහැ, බොණ්ඩක් නැතුව ඉන්නවා. මේ එහෙම කරන්න එපා. ලංකාවේ මිනිස්සුන්ට කවදාවත් ඒ වගේ එවැනි දේවල් කරන්න එපා. මොකද හේතුව බංගලි පක්ක කිසිම දෙයක් එහෙම කරන්නේ. තමන්ගේ රටේ මිනිස්සු තවත් ඉහළට යනවා නම් තවත් සප්පයක් දෙනවා මිසක් වලින් වලට අදලා දාන්නේ. එවැනි දේවල් කරන්න එපා. මොකද චෙක් කෙනෙක් නෙවෙයි ඕනම කෙනෙක් විදේශගත වෙන්න මොන ප්‍රශ්න තියෙනවා නම් ගෙදර ප්‍රශ්න නම් ඒ වගේ දේවල් දිනු වෙන්න බලන තරුණිය දිනු වෙන්න බලන අනිවාර්ය විදේශගත වෙන්න. ලංකාවේ ගේමක් ගහන් ඉන්න බෑ. ලංකාවේ තියෙන මේ ආර්ථිකත්වයත් එක්ක බැරි නිසා තමයි විදේශගත වෙන්නේ. ඒකට අර කියන්නේ මේ කරන්නම දැන නිසා තමයි ලංකාවෙන් විදේශගත වෙන්නේ. එම නිසා එවැනි දේවල් කිසිම පුද්ගලයෙක් කරන්න එපා. මොකද තවත් හේතුවක් තමයි සල්ලි ගත්ත පළියට මෑන් පවර් කම්පැනි වලට ඩුබයි වල හෝ මම දන්න අතරම UAE වල මෑන් පවර් කම්පැනි කිහිපයක් තියෙනවා. ඒවට කවදාවත් ජොයින් වෙන්න එපා. ඒ කම්පැනි මොන දැනුවත් කියන්නේ මමත් අත්දැකීම් ලැබපු කම්පැනි කිහිපයක් තියෙනවා. මගේ යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒවට ඒවා ගැන දැනගන්න ඕන පළවෙනි කමෙන්ට් එකක් දාන්න මම විස්තරයක් දෙන්නම්. ඒ වගේම තමයි කවදාවත් මිනිස්සු මුලාවටපත් කරන්න එපා බොරුවට සල්ලි අරගෙන. අනිත් එක තමයි දැනගත යුතු චෙක් කෙනෙක් වශයෙන් එනවා නම් දැනගත යුතු කෙලින්ම බේසික් එකේ පවා දැනගෙන ඉන්න. මොකද නයිෆ් එකක් කරන් කපන්න කරන්න දැනුවත්කමින් ආවොත් කරන්න කිසිම දෙයක් බැරි වෙනවා. ඒ නිසා හැමදේම දැනගත්කමින් එන්න. ඒ වගේම තමයි මමත් හොටෙල් ස්කූල් ගිහිල්ලා ලංකාවේ අවුරුදු 5ක එක්ස්පීරියන්ස් එකක් ඇතුව මඩු UAE වලට ආවේ. නමුත් මගේ වේලාවක් මටත් දුක් විඳින්න සිද්ධ වුණා. දැන් නම් යම් තාක් දුරට හොඳයි, සාමාන්‍ය තත්ත්වය හොඳයි. ඒ යුද්ධමය වාර්තාවන්යත් එක්ක අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා කිසිම දෙයක් නොදැනුවත්කමින් මගේ පර්සනල් දේවල් වැඩක් නැහැ. මම කියන්න ආපදේ කියන්න. යම් කිසි හේතුවක් මත ඔබ කරන්නේ මොකද්ද? ඔබ රැකියාව චෙප් නම් ඒ ඩියුටි හරියට කරන්න හරි තැනක් බලලා ඉන්න. මෙහෙ ඇවිල්ලා දුක් විඳින්න එපා. අනික ලංකාවේ වගේ නම් ජංගල් නම් ගහන්න බෑ මෙහි.
ජංගල් ගහලා වුණොත් ඒ වෙලාවෙම ඉතින් 80 මිලිපිය දෙනවා. අවුරුදු දෙක නෙවෙයි අවුරුදු 5කට වීසා ගාලා තිබ්බත් 80 මිලිපිය දෙනවා. කෙලින්ම ලංකාවට යන්න පුළුවන්. අය UAE කියන අර මේ එක්සත් අරාබි එමිරාතිය UAE ඇතුළු තවත් රටවල් UAE ඕමන් කටාර් සෞදි ඉරාන් ඒ ආදී රටවල් වලට කිසි දවසක යන්න බෑ. මොකද මෙයාලා බෑන් කරලා දාන්නේ. ඒ වගේම තමයි මෙහෙන් ලෝන් අරන් පයින් අයත් පරිස්සම් වෙලා ඉන්න. මොකද UAE වල නීති තතයි. හැමදේම හොයනවා හැමදේම බලනවා. දැන් UAE වලට එන්න ලේසි නෑ. කොරියාව වෙනවට වැඩිය කොරියාව යන්න පුළුවන් ඉක්මනින්. UAE වලට එන්න ලේසි නෑ. පොලිස් වාර්තාව ගන්න ඕනේ. UAE වල ලංකාවේ තියෙන UAE එම්බසි එකට යන්න ඕනේ. UAE එම්බසි එකේ එම්බසියෙන් සහතිකය අරගෙන පොලිස් සහතිකය UAE එම්බසි සහතිකය අනිවාර්යෙන් පැවිදි හොටෙල් විසිට් වීසා යනවනම් හොටෙල් බුකින් තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් දැන් නීති තදයි ඩුබයි වෙලත්. ඩුබයි වල ඒ නිසා හැමදේම හිතලා බලලා හොඳ දෙයක් කරන්න. හොටෙල් පැත්තෙන් මම ඉන්න හොටෙල් නිසා මම දන්න නිසා මම කියන්න. හොටෙල් පැත්තෙන් එනවනම් කිසි දවසක බොරුවට සර්ටිෆිකේට් ගහන්න එන්න බා. ෆස්ට් කොමි තර්ඩ් කොමි සෙකන්ඩ් කොමි වන් ඩෙපි චෙප් ඩිපාටි සූචෙප් එසිකුරිටි චෙප් කියලා ගහන්න එන්න බා. ඒවා ඔක්කොම බබාවුකුන් තමයි. ලංකාවේ සෙල්ලම් මෙහෙ බෑ. ඒවා අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් දෙන්න. මම මෑත කාලේ මම ඉස්සෙල්ලා කිව්වේ ඒක තමයි. දැන් 5කට තමයි මාව දාලා තිබ්බ ප්‍රැක්ටිකල් දෙන්න. ඒ යනවා ලංකාවේ හම්බෙලා ලංකාවේ හම්බ වෙනවා ලංකාවේ හම්බෙලා කියන කතාව තමයි මම බෙදා හැදුවේ. ඒ වගේ මිනිස්සුන්ව මුලාවට පස්ති කරන්න එපා. මිනිස්සුන්ට ඇත්ත දේ කියලා මිනිස්සුන්ගේ ඇත්ත තත්ත්වය විතරක් පැහැදිලි කරලා කරන්න පුළුවන් දේවල් විතරක් කරන්න. ඒ වගේම තමයි අල්කුස් අජ්මාන් අබුඩාබි ජුමේරා ලංකාවේ හම්බ වෙනවා ලංකාවේ හම්බෙලා කියන කතාව තමයි මම බෙදා හැදුවේ. ඒ වගේ මිනිස්සුන්ව මුලාවට පස්ති කරන්න එපා. මිනිස්සුන්ට ඇත්ත දේ කියලා මිනිස්සුන්ගේ ඇත්ත තත්ත්වය විතරක් පැහැදිලි කරලා කරන්න පුළුවන් දේවල් විතරක් කරන්න. ඒ වගේම තමයි අල්කුස් අජ්මාන් අබුඩාබි ජුමේරා සතුවා ඒ අවට තියෙන මෑන් පවර් කම්පැනි කිහිපයක්. ඒ කම්පැනි යට කරන් යන්නේ UAE වල ලෝකල් කෙනෙක්ගේ මාර්ගයේ ලෝකල් කෙනෙක්ගේ කන්ටැක්ට් එක මත. නැතුව මේ ඩිලීට් කරන්න බෑ. විදේශ මලබාරි බංග්ලාදේශ් පාකිස්තාන් කේරළේ ආදී රටවල් කියන ආදී රටවල් මිනිස්සු පැවිල්ලා ඉන්දියාව බංග්ලාදේශ් පාකිස්තාන මිනිස්සු ඇවිල්ලා මෙහි මෑන් පවර් කම්පැනි කරන් යනවා. ඒ කම්පැනි කරන් යන්නේ කොටස් 4කට බෙදෙනවා. 100ට එකක් කම්පැනියේ 100ට තමයි කම්පැනියටත් අනිත් එක තමයි ලෝකල් කෙනෙක්ට යටත් වෙන්නේ. ඒ වගේ දේවල් වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් වලට ජොයින් වෙන්න ඉස්සෙල්ලා වටපිටාවෙන් ඇතුළ අන්තර්ගතය හොයලා බලලා හැමදේම කරන්න. මොකද හේතුව ඔබ පස්සට දුක් විඳින්න එපා. මොකද 1200 සැලරි එකට ඇවිල්ලා වැඩක් නැහැ. මොකද මෙහෙ කියන්නේ ලංකාවේ මුදලින් 88000ක් 90000ක් වෙනවා. ඒක ලංකාවෙන් හොයන්න පුළුවන්. එහා UAE වලට ඇවිල්ලා දුක් විඳින්න එපා. හැමදේම හොයලා බලලා චෙප් කෙනෙක් විදියට නම් චෙප්ගේ බේසික් එක පවා ෆස්ට් කොමි තර්ඩ් කොමි හොරට සහතික හදාගෙන ඉන්න එපා. මොකද ඔයාලා එහෙම කරන දෙයි තවත් කෙනෙක්ගේ ලංකාවෙන් එන දක්ෂ චෙප් කෙනෙක්ගේ තැනක් නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ. මොකද ලංකාවේ නම කැත කරන්නත් එපා. තමන් දෙයක් දැනගන්නවා නම් තමන් ඒ දේ විතරක් දන්නවා කියලා කියන්නේ. බොරුවට සැලඩ් ගහන්න පුළුවන් සෑන්ඩ්විච් හදන්න පුළුවන් කියලා බොරුවට ඇවිල්ලා මුලාවට නම් පත් වෙන්න එපා. ඒ වගේම තමයි මේ ග්‍රීන් බෝඩ් එකේ ලංකාවේ වගේ ග්‍රීන් බෝඩ් එකේ මෙහි පළතුරු කපන්න බෑ. ඒ වගේම රතු පාට බෝඩ් එකේ එළවලු කපන්න බෑ. කටින් බෝඩ් යූස් කරන්න මොන විදියටද මොන අයිටම් කපන්නද කොටන්නද කියලා ඒවත් හරියට දැනගෙන ඉන්න. නොදැනගෙන આવොත් ඔයාලා මාරු මිනිස්සු වැටෙන මිසක් මේ ඉන්න කම්පැනි මැනේජර්ලා වැටෙන්නේ නැහැ. තවත් හේතුවක් ලංකාවේ හයිජීන්ලා නැති වුණාට විදේශ ඕනම රටක හයිජීන්ලා ඉන්නවා. ඒ හයිජීන්ලා 3 දෙනෙක් 4 දෙනෙක් අනිවාර්යෙන් ඕනම හොටෙල් එකකින් අපේ හොටෙල් එකේ 5 දෙනෙක් ඉන්නවා. පිටින් විතර පැමිණිලා මේ දේ හැමදේම බලලා වෙලා තමයි කම්පේන් කරන්නේ. කම්පේන් කරපුවම ඔයාගේ ජොබ් එක නැති වෙනවා. ඔයා මාසයක්ද සතියක්ද ඔයා කොච්චර දක්ෂෙක් වුණත් රන්න මූලික බේසික් එක දන්නේ නැතුව විල වැඩ කරනවා. Thank you.